මාස් ඉන්ස්ටිටියුට් වෙතින් ඔබට තිල්න කරන රුමේනියානු භාෂා පන්තියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නු. ගුණතුතුරෝර් අද පාඩමෙන් අපි එදිනෙදා භාවිතා වන වචන කිහිපයක් ගෙන ගමු. හොඳයි, අද පාඩමේ පළවෙනි වචනය. පිරිමි පුද්ගලයන්ට අපි කියන්නේ බර්බාද්. බර්බාද්. එතකොට කාන්තාවන්ට අපි කියන්නේ ෆෙමේයේ. ෆෙමේයේ. පිරිමි ළමයට අපි කොහොමද කියන්නේ? බයාත්. බයාත්. එතකොට ගෑනු ළමයට අපි කොහොමද කියන්නේ? ෆාදර්. ෆාදර්. හොඳයි, ඊළඟට මේ වචනයටම ටී අකුරට යටින් කොම්බුවක් දාලා ලියන වචනට අපි කියන්නේ ෆාදර්. ෆාදර්. ෆාදර් කියලා කියන්නේ මුහුණ, එහෙම නැත්නම් ඉදිරිපස කියන අර්ථයයි. ඊළඟ වචනය කොපිල්. කොපිල්. කොපිල් කියලා කියන්නේ ළමයි, එහෙම නැත්නම් දරුවන් කියන එකට. ඊළඟට පවුලට අපි කොහොමද කියන්නේ? ෆැමිලියේ. ෆැමිලියේ. එතකොට වයසට අපි කියන්නේ වර්ස්ත. වර්ස්ත. අපි නමට කොහොමද කියන්නේ? නුමේ. නුමේ. රැකියාව, එහෙම නැත්නම් වැඩ කියලා කියන්නේ කොහොමද? මුංක. මුංක. ජීවිතයට අපි කොහොමද කියන්නේ? ව්‍යාත. ව්‍යාත. මනුස්සයා, එහෙම නැත්නම් මිනිසා, ඒකට අපි කොහොමද කියන්නේ? ඕම්. ඕම්. වැඩ සහ කාර්ය, එහෙම නැත්නම් ක්‍රියාවට අපි කියන්නේ ලුක්රු. ලුක්රු. සල්ලි වලට අපි කොහොමද කියන්නේ? බානි. බානි. හොඳයි, වචන වලට අපි කොහොමද කියන්නේ? කුවන්ත්. කුවන්ත්. ස්ථානයට, එහෙම නැත්නම් තැනට අපි කොහොමද කියන්නේ? ලොක්. ලොක්. නගරයට අපි කොහොමද කියන්නේ? ඔරාෂ්.
orage, කෑම එහෙම නැත්නම් ආහාර ඒකට අපි කොහොමද කියන්නේ? මංකාරේ මංකාරේ. ඊළඟ වචනය වතුර. ආප ආප. රුමේනියානු භාෂාවෙන් කොහොමද එහෙම නැත්නම් මොකද කරන්නේ කියලා කොහොමද අපි කියන්නේ? Ce faci? Ce faci? ඔව්. ඒකට අපි කොහොමද කියන්නේ? Da. Da. නරක රව් රව්. හොඳ කියලා අපි කොහොමද කියන්නේ? බෝන් බෝන්. ලස්සනයි එහෙම නැත්නම් කුරුබුටි කියලා අපි කොහොමද කියන්නේ? Drăguț drăguț. කැතයි කියලා අපි කොහොමද කියන්නේ? urât urât. පහසුයි කොහොමද අපි කියන්නේ? ușor ușor. අමාරුයි ඒවත් නැත්නම් අපහසුයි කියලා කොහොමද කියන්නේ? difficil difficil. ළඟ එහෙම නැත්නම් ආසන්නේ කියලා කියන්නේ කොහොමද? aproape aproape. කුඩා මික් මික්. ලොකු මාරේ මාරේ. හොඳයි අද පාඩමෙනුත් ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. නැවත අලුත් පාඩමකින් හමු වෙනතුරු ලරවදෙරේ.